video upload. Subscribe කරන්න. ආවා නවා වරුවා බක් මාසේ මංගල්ලේ ආවා. දුමල් පිපිලා දැක්කම හරියසයි නව අවුරුදු අදලපතම සිරියාවයි යේ අවුරුදු ඇවිල්ලා එහෙනම් අවුරුදු ඇවිල්ලාමයි කයා මොකෝ ගන්නේ අවුරුදු ආවා ඒත් මං තාම කඩේ යනවා මයිගලේ කඩේ යනවා කියන්නේ මූලික රුපියල් 4500ක් ඇති මේක ඩබල් කරගන්න හැකි කැටපොල්ට ගිහිල්ලා මයිගලේ මොනවා ගන්නද බං යන්නේ අම්මා කේක් ගෙඩියක් ගේන්න කිව්වා බං මේ කඩේට යන ගම උඹ කොහෙද යන්නේ මේ මයික උඹේ අතේ තියෙන ගාන ඩබල් ත්‍රිබල් කරලා ගමුද ඒ කොහමද බං හරි උඹ ළඟ ඉස්සෙල්ලම තියෙන ගාන කියපන්කෝ මගේ ළඟ රුපියල් 850 හිච්චි තියෙන්නේ මේ සිරිදෝරිස් මාමලා ගෙවල් පිටිපස්සේ තියෙන උණු පඳුර අස්සර ගියා නම් සල්ලි ඩබල් ත්‍රිබල් කරගන්න තිබ්බා අනේ බලයන් යන්න හිච්චි ඔය කුණු ලෝභ සිරිදෝරියාගේ වත්තේ තියෙන උණ පඳුරක් අස්සර ගියාම කොහොමද බං සල්ලි ඩබල් ත්‍රිබල් වෙන්නේ යකෝ වර සිරිදෝරියා වෙල ළඟ තියෙන උණ පඳුර අස්සේ කැට ගහනවා ඇයි වන් ඌ එතන ගහන්නේ උට පිස්සුද උට වෙන තැන් වල කැට ගහන්න බැරි ඉඳ තමයි එතන ගහන්නේ උඹට වැඩක් නෑ නේද උඹ යම ඉතින් යම උඹ ළඟ සල්ලි තියෙනෝනේ හරි ඒවා හරි යමන්කෝ ඔය යමන් ඉතින් කට්ටිය තව දාන්න තේ තියෙන ගාන ඩබල් ට්‍රිබල් කරගන්න හැමදාම නෑ හැමතැනම නෑ සුරිදෝලිස් ළඟ විතරයි වැඩි නේද ගෙව්වේ ආඩු ගාපු අය ඔක්කොමට සල්ලි දෙන්න කරන්න දෙයක් නෑ කොල්ලෝ වැඩි වැදුනේ කොහෙට දීපල්ල සල්ලි ටික අපරාධ රුපියල් 200 ඒක තමයි සුමුදු අපරාධ රුපියල් 200 මමත් දෙන්න 100 සුමුදු එහෙනම් මං ගහනවා අඩු දාන්න හැමෝම අඩු රුපියල් 300යි 150යි පුතේ අඩු ගන්න මේ පාරත් දැරි වැදුනේ කෝ අඩු ගාපු ඔට්ටු ටික මට දෙන්න ඉච්චි අර බලපංකෝ උඹලා ඔක්කොම 100ක් ඇවිල්ලා ඇයි උඹලට විතරද කැට ගහන්නවද මේ අත ගහන්න හදන්නේ සල්ලි දාන අය ඉන්නවනම් ඒවිල දාන්න දෙවුම් බලංග තියේ කිව්වේ හරි දෙන්න උඹ දීපන් ගොඩක් ගාලා ගනි 100ක් අඩු මම 100ක් වැඩි ඔන්න බලපන් ඉච්චි කොල්ලෝ 200ක් වැඩි එකට බලන්න ඔන්න බලන්න මේ පාර ගහන්නේ අඩු ඉඳපන්කෝ වැඩි තමයි දිනන්නේ ළමයා ගහන්නකෝ හරි බඩයා අඩුම ගහපන් අඩුම ඒ වදාල නෑ උඹ අඩු ගහපන් මම දන්නේ කඩේ පෙරලෙන එක තමයි දාන්න කොල්ලෝ දාන්න අප්පට සිරි තඩි බඩයා උඹ මොකද්ද බං ඒ කරේ වැඩි ගැහුවේ ඇයි බං උඹ ඔඩෝ ඉච්චි දැන් මං ගෙදරට කේක් ගෙනියන්නේ කොහමද බං රුපියල් 850 ගාන්න බං ගෙනාවේ හරි බං නායෙන් අරන්න එපා තව 100ක් දීපන්කෝ ඕකෙන් මං 200ක් හදලා දෙන්න ඉස්සෙල්ලත් උඹ ඕකමනේ කිව්වේ හරි මේ 100 විතරයි බං මේ 100 විතරයි ගනින් ඉච්චි කොල්ලෝ ඔන්න බලාගනින් එනං මේ 100ක් අඩු ඕම් බලන්නේ නම් 100ක් වැඩි
ඉච්චි කොල්ලෝ ගන්න කැටේ ගන්න. කඩේ ඔක්කොම සල්ලි දැම්මනේ. ඔන්න නම් ගහන්න යන්නේ. ගැහුවා. යේ සුමුදු යේ. මේ පාර අඩු වැටුනේ. මොකද යකෝ ඒ වුණේ? දැන් මේ සීයන්නේ අර සීයන්නේ. මොකද්ද බන් දැන් මං අම්මට කියන්නේ? හරි බං. මේ අන්තිම සීය. මේක විතරක් දීපන්කෝ. මේකෙන් අනිවාර්යෙන් දිනුනෝ. අනේ බං ඉච්චි මට රුපියල් 300 දීපන් බං. නැත්තම් මං කොහොමේ ගෙදරට කේක් කරන් යන්නේ? හරි මයිකෝ. උක්කුන් 100 දාන හැමේකම නෝ බං. අපි මේ පාර උක්කුන් 100 දාන එකට දාලා බලමු. තඩි කොල්ලෝ මේකත් අඩු පැත්තට. උක්කුන් 100 දාන එකට මම දාන රුපියල් 350. මමත් 100ක් අඩු. ඔන්න එහෙනම් ගැහුවා. වෙඩිනේ බං ආවේ. මොකද්ද කොයි කරේ මගේ ළඟ තිබ්බ ඔක්කොම සල්ලිනේ දැන්නේ මං. අනේ උක්කුන් 100 මොකක්ද කරේ? කෝ කට්ටිය ආඩ වෙන්න මට සල්ලි ගන්න. මේ අවුරුද්දේ නම් කැටපොළ පට්ට වාසි. මටනේ ඔක්කොම. ඉච්චි උඹට දැන් සතුටුද? මගේ රුපියල් 300ක් කාලා උඹට සල්ලි දීලා කියලා මම එක්කන් ආවේ. දැන් මං කොහොමද යකෝ ගෙදරට කේක් කරන් යන්නේ? අඬන්න එපාමයි කලේ. මම දෙන්නම් කොහමද? කහකොණ්ඩ කොල්ලෝ කැට ගහලා පෙරදුනාම අඬන්න උඹට ලැජ්ජ නැද්ද බං? උකුල් සීරනම් කියාවි. මම ආවේ දැන කෙඩ ගන්න. ඉච්චිනේ මම එක්කන් ආවේ. එක්කන් ඇවිල්ලා මට දැන් කේක් ගෙනියන්න සල්ලිත් නැහැ. මේ කිරිදෝයිස් මාමි උක්කුන්ටේ හදිසියෙන් හරි මෙතනට පොලිසිය පන්නන්න මොකක්ද කරන්නේ? නෑ පොලිසියෙන් නෑ කොල්ලෝ. මේ වෙලාසට කොහොමත් පොලිසියෙන් නෑ. මගේ සල්ලි ටික දාලා මං කොහොමද සටිපදේ පුතේ යන්නේ? අනේ මොන සල්ලිද? පිරිදෝරියෝ දුවපන්. මම නම් දුවනවා පිරිදෝරියෝ බොන විදිහකට අනේ මගේ සල්ලි දාලා මං කොහොමද යන්නේ? අනේ ඔහොම හිටපල්ලා මට ඇවිද ගන්නත් බෑ. මහවත් එක්කම් ඵලයල්ලා. අනේ අම්බේ මගේ කොන්ද බලපල්ලකෝ මුන් ටික මාව දාලා දිව්වනේ. ළඟ තියෙන කොයි හරි හැංගෙන්න ඕනේ. අම්මේ හරි අමාරුයි. මේ ගේ අසරව රිංග ගන්න ඕන. අත්තේ මෙන්න ගේ ඇතුලේ කවුද ඉන්නවා? අඳුරන් ඉන්නේ නාකි මනුස්සේ. කවුද තමසේ? යනවා. අනේ මට නම් බෑ එළියට යන්න. මොකද්ද කිව්වේ? යන්න බෑ. ඉඳාගෙන. අම්මෝ බුදු අම්මෝ මීට වැඩිය හොඳයි පොලිසියට වුණාන. අම්මෝ නානමාමි මේ පැත්තෙන් පොලිසිය ගියාද? නෑ පුතා පොලිසියෙන් නම් ආවේ නෑ මේ පැත්තට. එහෙනම් අර පොලිසිය සද්ද දාගෙන ගියේ. නෑ කොල්ලෝ ඒ ගියේ ඇම්බුලන්ස් එකක්. එතකොට අපි දැන් දුවලා තියෙන නිසා. හයියෝ. මේ ඒක නෙමෙයි. ඉඳා මේ උඹේ රුපියල් 300. උඹට කොහෙන්ද බං රුපියල් 300? අර පොලිසිය සද්දේ සිරිදෝරිය හැබැත්ත බැලුවා ගමන් මම මෙතන තිබ්බ රුපියල් 500ක් උස්සගෙන ආවා බං. අඩෝ ඉච්චි උඹ තමයි බං මොලකාරයා. අම්මෝ හරි අමාරුයි. හොඳ
උඹලා ඔක්කොම මාව දාලා දිව්වනේ. මට දුව ගන්න බැරි හින්දා ළඟම තිබ්බ ගෙදරක් ඇතුළට ගියා. ගියපු ගමන් ගැව්වා බං.